මීනි මේ ලෝකේ නරක නපුරු දුර්ජනයෝ වැඩි කාලයක් ජීවත් වෙද්දී සත්පුරුෂයෝ හොඳ මිනිස්සු ඉක්මනට මැරෙන්නේ ඇයි? ඒක දැකලා තියෙනවද මේ නරක මිනිස්සු ඉන්නවා කරෝල කූරි වගේ වේලි වේලි. අවුරුදු 90යි 100යි ඉඩම් වලට නඩු කියාගෙන අල්ලපු ගෙදරුන් එක්ක හඳු වෙවි ලේලිත් එක්ක මරාගෙන. ඒ වෙලාවේදී මේ බ්‍රාහ්මණයාගෙන් අහනවා බමුණෝ මල් කඩන්න විලක් ළඟට ගියාම ඉස්සෙල්ලම කඩන්නේ මොනවද? ස්වාමීනි හොඳට පිපිච්චා. ඊළඟට හොඳට පිපෙන්න ඔන්න මෙන්න තියෙන පොහොට්ටු. එතකොට අහනවා ඇයි අර පෙති කැඩිච්චා තියනවානේ? තැලිච්චා තියනවා. පරවෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා තියෙන ඒව කඩන්න නැත්තේ. ස්වාමීනි ඒව කඩලා වැඩක් නැහැ. ඒ වෙලාවේදී දේශනා කරනවා දිව්‍යතල හිස්සුනාමත් එහෙමයි. මෙහෙන් කෝල් කරන්න පෙවන්නේ පින් තියෙන මිනිස්සුන්ට මිසක් පව්කාරයන්ට නෙමෙයි. හොඳමයි යන්නේ ඒකයි ඉක්මනට.